බයිබල් කියවීම ගීතාවලිය 84 වන ගීතිකාව පළවෙනි පදයේ සිට 12 වන පදය දක්වා දේව ගෘහය ගැන තද ආශාව. සේනාවල ස්වාමින් වහන්සේ ඔබගේ මණ්ඩප කොපමණ පියකරුද? ස්වාමීන්ගේ මන්දිර උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වැරී යයි. මාගේ සිතත් මාගේ මාංශයත් ජීවමාන දෙවියන් වහන්සේට මුරගසති. එසේය. ගේ කිරිල්ලියට ගෙයක්ද වැහිලෙහිනියට ඇගේ පැටවුන් තබන පිණිස කැදැල්ලක් සම්භවිය. එනම් සේනාවල ස්වාමීනි, මාගේ රජ්ජුරුවන් වහන්ස, මාගේ දෙවියන් වහන්ස, ඔබගේ පූජාසනමය. ඔබගේ ගෘහයෙහි වසන්නෝ ආශිර්වාද ලත්තෝය. ඔව්හු නිරතුරුම ඔබට ප්‍රශංසා කරන්නෝය. තමාගේ ශක්තිය ඔබ තුළෙහි ඇත්තා වූ සියෝන්ත යන මාවත් තමාගේ සිතෙහි ඇත්තා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. ඔව්හු වැළපීමේ මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති. එසේය. ප්‍රථම වර්ෂාව එය ආශිර්වාද වලින් වසයි. ඔව්හු බලයෙන් බලයට යෙති. දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියෝන්හිදී එකිනෙකා පෙනී සිටිති. සේනාවල දෙවි වූ ස්වාමින් වහන්ස මාගේ යාඥාව ඇසුව මැනව. යාකෝබ්ගේ දෙවියන් වහන්ස කන් දුන මැනව. අපේ පලිහ වූ දෙවියන් වහන්ස බැලුව මැනව. ඔබගේ අභිෂේක ලත් තැනැත්තාගේ මුහුණ බැලුව මැනව. මක් නිසාද ඔබගේ මණ්ඩපවල එක් දවසක් දවස් 10කට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන් වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි. මක් නිසාද දෙවිවෝ ස්වාමින් වහන්සේ සූරයෙක්ය, පලිහක්ය. ස්වාමින් වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංක ලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වන සේක. සේනාවල ස්වාමීනි, ඔබ කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. ආමේන්.